YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී හරියට මේකේ settings ටික හැදුවේ නැත්නම් මිනිස්සු අතරට යන්නේ නැහැ තමයි. ඒ කියන්නේ views එන්නේ නැහැ. ඉතින් අද කතා කරමු කොහොමද YouTube වීඩියෝ එකට YouTube වගේ channel එකට ඔයා YouTube වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරන්න ඕනේ method එක කියලා. ඉතින් එහෙනම් තවත් කතා කරගෙන ඉන්න දෙයක් නැහැ. දැම්ම පල්ලා තියෙන like button එක press කරලා දාන්න වීඩියෝ like එකක්. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා අපේ දිදුලට එක YouTube channel එකෙන් ගෙන තවත් අලුත් educational content එකකට. ඉතින් දැන් එහෙනම් අපි බලමු කොහොමද වීඩියෝ එක හරියට අප්ලෝඩ් කරන්න කියලා. හරි ඉතින් දැන් මම ඉන්නේ මගේ YouTube channel එකේ. ඉතින් මම දැන් මෙතන plus icon එක press කරලා මෙන්න මේ interface එකට යනවා. ඔයාලට short video එකක් upload කළා, long video එකක් upload කළා. ඔයාලට මේ step ටිකට තමයි upload කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ video එක select කරගන්නවා. ඉතින් මේක select කරලා ඔයාලට මෙන්න මේ එතන තියෙන next කියන button එක press කරන්න පුළුවන්. එතන press කරලා ඔයාලට ඔන්න ඔතන තියෙන pencil icon එක press කරන්න හැකියාව තියෙන. ඉතින් මේක ක්ලික් කළායින් පස්සේ ඔයාලට ඔයාගේ වීඩියෝ එකට thumbnail එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ thumbnail එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කළා දැන් මෙතන done කියන එක ඔයාලට ටච් කරන්න පුළුවන් ඊට පස්සේ. හරි දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන ඔයාගේ ටයිටල් එක. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එකට දාන මාතෘකාව තමයි මෙතෙන්ට තියෙන්නේ. මම මෙතෙන්ට දානවා එඩිටිංగ్ වැඩක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එකට ටයිටල් එක ඇඩ් කරගත්තා. එඩිටිංగ్ වැඩක් වෙන්නේ මෙහෙමයි කියලා දාලා මගේ ඉමෝජි ටිකක් දැම්මා. දාලා මෙතන ස්ලෝ මෝ කියන එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඔයාලට මෙන්න මෙතන visible කියන එකට යන්න පුළුවන්. ඉතින් ඔන්න වැදගත් point එකක් ඇහුල්ලා තියෙනවා. මෙතන තියෙනවා public, unlisted, ඒ වගේම private කියලා. ඉතින් public කියන එක දැම්මොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එක direct upload කරන්න. ඒ කියන්නේ ඔයා public කියන එක දාලා upload දුන්නොත් ඔයාට direct මේ මොහොතේම ඔයාගේ වීඩියෝ එක YouTube එකට upload වෙනවා. ඒවා නැත්තම් ඔයා unlisted දුන්නොත් එහෙම ඔයා YouTube එකට ඒ වෙලේ upload කරපු ඔයාගේ වීඩියෝ එක කාටවත් බලන්න බෑ. ඔයා link එක යවන කෙනෙක්ට විතරයි මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා private දුන්නොත් එම කාටවත් ඔයාගේ වීඩියෝ එක බලන්න බෑ. ඔයාට විතරයි ඔයාගේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් තව feature එකක් කියන්න ඕනේ. ඒ feature එක තමයි time. ඉතින් time එක set කරලත් ඔයාට පුළුවන් ගානට ඔයාගේ වීඩියෝ එක time එකට යවන්න. ඒක කියන්නේ දැන් අපේ වීඩියෝ එකක් ගත්තොත් දැන් මගේ වීඩියෝ එකක් ගත්තොත් මගේ වීඩියෝ ගානට එන්නේ හවස 7ට. එතකොට ඒ හවස 7ට මම දාන වීඩියෝ එක දාන්නේ ටයිම් එකක් සෙටප් කරලා. එතකොට ගානට 7ටම වීඩියෝ එක ඔයා YouTube channel එකට ගියත් නැතත් ඔයාගේ ෆෝන් එකේ data on කරලා තිබුණොත් ගානට નિયમિત වෙලාවට සහ નિયમિત දිනයට ඔයාගේ වීඩියෝ එක ගානට YouTube එකට වැටෙනවා. හරි ඉතින් දැන් තියෙන්නේ visible කියන එකට මම ක්ලික් කරනවා. visible කියන එක ක්ලික් කළාට පස්සේ ඔයාට public තියෙනවා, ඊට පස්සේ unlisted තියෙනවා. ඉතින් ඔයාට මං කිව්වා public කියන එකකින් public කියන එක දැම්මොත් direct යනවා කියලා. unlisted දැම්මොත් link එකක් දාලා යවන්න පුළුවන් කියලා කිව්වා. private දැම්මොත් ඔයාට විතරයි පුළුවන් කියලා කිව්වා. ඉතින් shaded දුන්නොත් තමයි shaded මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් shaded දීලා එක time එකකට යවන්න. ඉතින් මෙතන time එක date එක අපි හිතමු 26 වෙනිදා okay දීලා ඔයාට අවශ්‍ය date එක අපි හිතමු 8ට කියලා. 8ට දීලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන arrow click කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතන set as a permission කියලා දීලා අවශ්‍ය වෙලාවට මිනිස්සුන්ට ලැහැත්ති වෙලා ඉන්න අර ඔයාගේ audience එකල ලැහැත්ති වෙලා ඉන්න අර මාත් කලින් දැන් මේ අර live එකක් වගේ අන්න ඒ වගේ ඔයාට add කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔතන ඔයාට පෙන්නලා තියෙනවා select audience කියලා. audience කියලා කිව්වම ඔයාට මෙන්න මෙතන තියෙනවා yours is not made kids කියලා වගේම yours is made kids කියලා. ඉතින් මේ yours it is made kids කියලා කියන්නේ ඔයා අපි හිතමුකෝ ඔයා kids ලට විතරක් දාන වීඩියෝ එකක් කියලා අර ගොඩක් වාදන් and නිකිල් කියලා එහෙම
YouTube channels තියෙනවා kidsලාට විතරයි ඒක දාන්නේ. එතකොට මේක ඔයා kidsලාටම නෙමෙයි දාන්නේ. මේක professionally හැමෝටම බලන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට තමයි මම මේක අප්ලෝඩ් කරන්නේ. ඒකේ හින්දා මම මෙතන no it is not made for kids කියලා දෙනවා. ඒ වගේම මෙතන යටත් ඔයා මෙතන no don't receipt my video to views over 18 කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන description එකට ඔයාගේම කිල්ල මොකක් හරි දෙන්න ඕනි. ඔයා WhatsApp එකේ ගොඩක් වෙලාවට copy කරලා තියාගන්න. එතකොට ඔයාට ඉක්මනට මේකට type කරන්න පුළුවන් ඔයාගේ description එක. ඊළඟ මෙතන location තියෙනවා. ඉතින් location එකේදී මම කොළඹ ඉන්න නිසා කොළඹ තමයි මට අයිති වෙන්නේ. මෙතන කොළඹ කියලා ඇඩ් කරලා ඒ වගේම මෙතන playlist එක කියලා තියෙනවා. ඉතින් ඔයා මේක playlist එකකට දානවා නම් මෙතන playlist එක ඔයාට ඇඩ් කරන්න පුළුවන් ඔයා දාන playlist එකට. ඉතින් මෙතන paid promotion and brand කියලා තියෙනවා. ඉතින් මේක promotion video එකක් නෙමෙයි හින්දා ඔයාට පුළුවන් මෙතන no කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන community කියලා තියෙනවා. මෙතන invite collaboration කියලා තියෙනවා. ඉතින් එතන invite කරන්න පුළුවන් ඔයාගේ කාට හරි ඔයාගේම channel එකක් කළත් ඔයාට collaboration page එක මේකට add කරන්න පුළුවන්. මෙතන comment තියෙන ඉතින් comment එකත් ඔයාට on කරගන්න හැකියාවක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන attribute කියන එකට ගියාම ඔයාට මෙන්න මෙතන tags use කරන්න පුළුවන්. හරි ඉතින් ඔන්න තවත් වරගත් පොයින්ට් එකක් ඇවිල්ලා තියෙනවා tags. ඉතින් මොනවාද මේ tags? tags කියලා කියන්නේ ඔයාගේ ඔයාටම related. ඒ කියන්නේ අපි හිතමු ඔයා මොකක් හරි vehicle එකක් ගැන තමයි ඔයාගේ review එක තියෙන්නේ. කියන්නේ ඔයා අද වීඩියෝ එකකින් කරන්නේ මොකක් හරි vehicle එකක් ගැන. example එකක් විදිහට හිතමු කාර් එකක් කියලා. මොකක් හරි කාර් එකක්. එතකොට whistle එකක් වෙන්න පුළුවන්, ජපාන් නල්ට එකක් වෙන්න පුළුවන්, ඉන්දියන් නල්ට එකක් වෙන්න පුළුවන්, මොකක්ම හරි කාර් එකක්. එහෙම නැත්නම් අලුතෙන් මේ මොහොතේ රිලීස් කරපු කාර් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි හිතමු ඔයා දැන් මේ iPhone 18 Pro Max එක රිලීස් වෙච්ච වෙලාවේ 18 Pro Max එක ගැන රිලීස් කළා කියලා. 17 නෙමෙයි 18. 18 එක රිලීස් වුණාට පස්සේ 18 එක ගැන ඔයා ප්‍රොඩක්ට් එකක් දැම්මා. එතකොට ඔයාට පුළුවන් වෙනවා 18 එක, ඒ කියන්නේ 18 Pro Max එක සර්ච් වෙන දේවල්, කියන්නේ 18 Pro Max එක ගැන තව තියෙන දැන් හිතන්න මම වීඩියෝ එකක් දානවා. මම වීඩියෝ එකක් දාද්දි මම දානවා කියලා හිතන්නකෝ ඔයා මයික් එකක් ගැන. ඒ මයික් එක ගැන මම ප්‍රොඩක්ට් එකක් දාද්දි ඔයා මම දානවා ටෙක්ස්ට් විදිහට මම දාන්නේ මේ මයික් එක සර්ච් වෙන දේවල්. ඒ කියන්නේ මයික් එක, ඒ මයික් එක බේස් වෙලා ඒ මයික් එක සර්ච් වෙන දේවල් තමයි මම එතෙන්දී අප්ලෝඩ් කරන්නේ. ඒක ඔයාලට තේරුන්නේ නැත්නම් ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකේදී දැන් බලා ගන්න පුළුවන් වෙයි. දැන් හිතන්න මම එඩිටින් ගැන දැම්මා කියලා. එඩිටින් ගැන කලින් වීඩියෝ එකක් දාලා තිබුණා. ඒ වීඩියෝ එක දැම්මොත් එම මම CapCut එක ගැන සර්ච් වෙන දේවල් තමයි එතන ටැග්ස් විදිහට යූස් කරන්නේ. ඉතින් මේ ටැග්ස් යූස් කරනවා පොඩ්ඩක්වත් කම්මැලි වෙන්න එපා. දැන් ඔයාලට මං කිව්වා මම මේක එඩිටින් ගැනනේ කතා කරන්නේ. ඒකින්ද මම දානවා CapCut එක ගැන සර්ච් වෙන දේවල්. ඔයාලට පුළුවන් අඩුම 500ක් වෙනකම් මේකේ ටැග්ස් යූස් කරන්න. මම මෙතෙන්දී දානවා අපි හිතමු editing CapCut කියලා මම සර්ච් කළා කියලා. මෙතන ටයිප් කළා කියලා. එහෙම ටයිප් කළොත් ඔයා මෙන්න මෙතන ස්පේස් බාර් එක ක්ලික් කරලා කමා එකක් දැම්මම තමයි මේක ටැග් එකක් විදිහට ඕපන් වෙන්නේ. ඉතින් මම මෙතෙන්දී මේකටම දාලා දේවල් ටයිප් කරන්නේ නැහැ. එක්සැම්පල් එකක් විදිහට කරන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාට අවශ්‍ය දේ එන්නේ. eat මෙහෙම ප්‍රෙස් කළා කමා එක දෙන්න. ඔන්න ඔය වගේ ටැග්ස් 50ක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම කළාට පස්සේ අවසානයේ මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් බටන් එක විතරයි ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ. ඔයාගේ වීඩියෝ එක අවශ්‍ය ඩේට් එකට අවශ්‍ය ටයිම් එකට එහෙම නැත්නම් ඔයා මෙතන පබ්ලිෂ් දුන්නොත් එම පබ්ලික් එවෙලෙම ඩිරෙක්ට්ම ඒ මාට ඇඩ් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා හරියට වීඩියෝ එකක් කොහමද වගේ ස්මාර්ට්ෆෝන් එකෙන්ම YouTube එකට අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් අද ගෙනා වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම්
දැම්ම දාන වීඩියෝ ලයික් එකක් ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් අපේ වීඩියෝ එකක් බලන්නේ අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඊට එහා පැත්තේ තියෙන all කියන bell icon එකත් press කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපේ WhatsApp channel එක තියෙනවා. WhatsApp channel එකේ link එක description box එකේ ඒ වගේම පළවෙනි comment එකේ pin කරලා add කරලා තියන්න. ඉතින් WhatsApp channel එකටත් join වෙලා ඉන්න. ඉතින් ඔයා දන්නවා WhatsApp channel එකට join වෙන එකේ තියෙන වාසිය මොකක්ද කියලා. ඒ වගේම අහන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් ඔක්කොම පල්ලෙහා කමෙන්ට් කරගෙන යන අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තාත් මේ වගේ අලුත් এডুকেෂනල් කන්ටෙන්ට් එකකින් හම්බෙන්නම් කියන ගමන් අදට ගිහින් එන්න මගේ අලුත් හැමෝටම ජය වේවා. Yow, අලුත්ම ගැම්ම Didula Tech Academy ගන්න අලුත්ම ගැම්ම graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් ඔබේ ගමනට අපි දෙන්නම් පණිවිඩයක් ගැම්ම අලුත්ම ගැම්ම ගන්න graphic design content create ඉක්මනින් කරන අලුත්ම දේවල් sponsor Didula Tech Academy